හෙලෝ අයිබෝන් ඉතින් ඔයාලට කොහොමද ඔන්න ගොඩ කාලෙකින් අපි මේ channel එකේ ටැරෝ ට්‍රේඩින් එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ current situation එක මොකක්ද කියලා බලන්න තමයි අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාට මේක බලන ඕනම කෙනෙක්ට මේ රීඩින් එක බලන්න පුළුවන් විදිහට තමයි මේ රීඩින් එක අපි දාලා තියෙන්නේ. මේ රීඩින් එක හම්බෙන් දකින්න කෙනෙක් හරි මේ මගේ channel එකට ඇවිල්ලා මේක බලන කෙනෙක් හරි ඕනම කෙනෙක්ට මේ රීඩින් එක accurate වෙනවා. ඉතින් මේක කලෙක්ටිව් රීඩින් එකක් විදිහටත් නෙවෙයි ගෙන තියෙන්නේ පික කාඩ් එකක් විදිහටත් නෙවෙයි බලන ඔයාට මේ මාස ඉවර වෙන්න කලින් එහෙම නැත්නම් මේ අප්‍රේල් මාස ඉවර වෙන්න කලින් බලන ඔයාට මේක ගොඩාක් ඇකියුරේට් වෙනවා කියන එක හිතේ තියාගෙන මේ රීඩින් එක ඔයාට ඔන්න බලන්න පුළුවන්. අප්‍රේල් මාසේ අවසානයේ පෙර බලන ඕනම කෙනෙක්ට මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම මේක පොදු රීඩින් එකක්. මේක වීමේ සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා අපේ පොදු රීඩින් උනත් ගොඩක් ඇකියුරේට් වෙනවා කියලා. ඔයාලට ප්‍රයිවට් රීඩින් එකක් අවශ්‍ය නම් මේ දාලා තියෙන WhatsApp අංකයට මෙසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. මෙසේජ් එකක් දාලා විස්තර දැනගන්න. මම ඔයාලට පැයක් දෙකක් වගේ ඇතුළත විස්තර ටික එවනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ජීවිතයේ ඕනම කාරණාවක් ගැන රීඩින් එකක් අරගෙන බලන්න. එහෙනම් අපි යන් අපේ රීඩින් එකට. මේ වෙලාවේ ඔයා ඉන්නේ මධ්‍යස්ථ සිතුවිල්ලක යම්කිසි. ඒ කියන්නේ අධික දුකකුත් නැහැ, අධික සතුටකුත් නැහැ වගේ සිතුවිල්ලක. හැබැයි ඔයාට යම්කිසි තීරණයක් ගන්න බැරුව ලත වෙනවා වගේ එකක් කියලා මට පෙන්නනවා. යම්කිසි හිරවීමක් තියෙනවා. ආර්ථිකමය වශයෙන් එහෙම නැත්නම් ආදරේ පැත්තෙන්, රැකියාව පැත්තෙන් යම්කිසි හිරවීමක් තියෙනවා කියලා පෙන්නනවා. නමුත් ඒක ප්‍රබලම හිරවීමක් කියලා පෙන්වන්නේ නැහැ. ඔයාට මේ හිරවීමෙන් ගැලවෙන්න පුළුවන් තරම් ප්‍රමාණයේ හිරවීමක් කියලා මෙතන පෙන්නනවා. යම්කිසි අලුත් තීරණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක පෙන්නනවා. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඒ තීරණය ඔයා ගැනීම එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් මේ වගේ මම තීරණයක් ගත්තොත් හොඳයි, මෙන්න මේ විදිහේ තීරණයක් මම අරගන්න ඕනේ වගේ හැඟීමක් ඔයාගේ හිතේ තියෙනවා. ඒ තීරණය ක්‍රියාත්මක කිරීම සහ නොකිරීම ඔයාගේ අතේ තමයි තියෙන්නේ. නමුත් තීරණයක් ගන්න ඕනේ කියන සිතුවිල්ල ඔයාට දැනට ඇවිල්ලා තිනවා. මෙන්න මේ වගේ දෙයක් මම කරන්න ඕනේ. ඉස්සරහට මෙන්න මේ වගේ තීන්දුවක් ගන්න ඕනේ. මේ වගේ තීරණයක් ගන්න ඕනේ කියලා ඔයා හිතනවා. ජීවිතේ ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙම නැත්නම් ජීවිතේ ලොකු වෙනසක් ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවා. එක්ක ඔයා ජීවිතේ ලොකු වෙනසක් කරන්න බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඔයා වෙනසක් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඒත් එක්කම විදේශ ගමන් වලට යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. විදේශ ගමනකට සමහර විට සූදානම් වෙමින් තමයි මේක බලන ඔයා ඉන්නේ. විශේෂයෙන්ම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ විදේශයකට යන්න. ඒක සාක්ෂාත් කරගන්න මහන්සි වෙනවා කියන එකත් මෙතන පෙන්눔 කරනවා. කවුරුන් හරි ගැන යම්කිසි විශ්වාසය කඩවීම කියන දේ ඔයාගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඔයාට නිකන් බොරුවක් කරා, එහෙම නැත්නම් ඔයාට නිකන් බොරුවක් කිව්වා, ළඟම හිතවතෙක් එහෙම නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් කවුරු හරි අර ඔයාට නිකන් නොකියා වැඩක් කරා. එහෙම නැත්නම් ඔයාට නොකියා දෙයක් කරා. ඔයාව පැත්තකට දාලා කොන් කරලා ඒගොල්ලෝ විතරක් දෙයක් කරා. හොර වැඩක් කරා, බොරුවක් කරා වගේ හැඟීමක් එන්න පුළුවන් ඔයාට. ඒත් එක්කම මේ වෙලාවේ ඔයාට නිකන් සමහර අවස්ථාවල තමන් හුදකලා වෙලා තනි වෙලා ඉන්නවා වගේ හැඟීමකුත් එන්න පුළුවන්. ඉතින් ඔයාගේ current situation එක දැන් තියෙන තත්ත්වය, දැන් හිතේ තියෙන තත්ත්වය තමයි අපි මේ රීඩින් එකෙන් කතා කරන්නේ. මේ අවස්ථාවේදී ගොඩක් වෙලාවට ඔයා ගොඩාක් ධෛර්යයෙන් ඉන්න උත්සාහ කරත් මේ වෙලාවේ ඔයා නිකන් හරීම කියන්නේ චංචල සිතුවිලි ටිකක් තියෙන. ඒ කියන්නේ ඔයාගේ හිත එහෙ මෙහෙ යනවා. ඔයාට ඒක තීරණයක රැඳිලා ඉන්න බෑ වගේ ගතියක් තියෙනවා. ඔයාගේ හිත අරහෙටත් වෙනෙනවා, මෙහෙටත් වෙනෙනවා. තනි තීන්දුවක් තීරණයක් ගන්න බෑ. හැබැයි ඉදිරියේදී ඔයා මොකක් හරි දෙයක් ගැන ලොකු තීරණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මේ මොහොතේ ඔයාගේ මේ current situation එකට අනුව ඔළුවට එක එක අදහස් එනවා කියලා මට පේනවා. ඒත් එක්කම ඔයා යම්කිසි මේක බලන ඔයා යම්කිසි කෙනෙක් ඔයාට සලකන විදිය ගැන යම්කිසි දුකකින් ඉන්නවා වගේ එකක් පේනවා. සමහර විට ඔයාට කෙයාරින් කරන්නේ නැහැ. සමහර විට ඔයා ගැන බලන්නේ නැහැ. ඔයාට වැඩි කෝල් කරන්නේ නැහැ. ඔයාව නිකන් පැත්තකට දාලා කොන් කරලා තියනවා වගේ ගතියක් ඔයාට දැනෙන්න පුළුවන්.
සමහර විට ඔයා ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ගේ යම් වෙනසක් වගේ දෙයක් ඔයාට දැනෙලා තියෙන්න පුළුවන් මේ වෙනකොට. ඔයා ඒ ගැන හිතලා යම්කිසි දුකකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ රීඩින් එක ගෙනාවේ ඔයාගේ කරන්ට් සිටුේෂන් එක බලන්න. ඉතින් මෙහෙම සිටුේෂන් එකක් ඔයාට තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම වැඩි විස්තර දැනගන්න ප්‍රයිවට් රීඩින් ගන්න අපිට WhatsApp හරහා මෙසේජ් එකක් දාන්න. විස්තර අපි දෙන්නම්. ඔයාට ඔයාගේ ජීවිතේ කවුරු නැති වුණත් ඔයාට ඔයා ඉන්නවා. ඒ නිසා තමන් කියන පුද්ගලයාට මුලින් ආදරය කරන්න. ඒක තමයි self love කියන්නේ. self love කරන්න පටන් ගන්න. අනිත් අය මත තමන්ගේ සතුට තීරණය කරන්න එපා. අවසානයේදී ඒක තමයි ඔයාට දෙන්න තියෙන එකම උපදෙස. ඉතින් අනුන් මත වගේ ජීවිතේ දුකවත් සතුටවත් තීරණය කරන්න එපා. හැමදාම සතුටින් ඉන්න. එළඹෙන මේ අවුරුද්ද සිංහල හින්දු අවුරුද්ද සතුටින් ගත කරන්න. ඉදිරියටත් හොඳ දැඩි තීරණ ගන්න. ඒත් එක්කම තීරණ ගන්න කොයිම අවස්ථාවකවත් බය වෙන්න එපා. තමන්ගේ ජීවිතයට හානියක් වෙනවා කියන හැඟීම තමන්ට දැනෙන අවස්ථාවක තමන්ට අස්ථාවරයි කියන හැඟීම දැනෙන අවස්ථාවක එතනින් නික්මිලා යන්න. ඉතින් එහෙනම් අදට අපි සමුගන්න ඕගලන් හැමෝටම සුබ දවසක්.